හරි මං අද ඔයගොල්ලන්ට පොඩි වීඩියෝ එකක් අරන් ආවේ. මේක නම් විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ලැප්ටොප් ප්‍රෙපෙයාරින් කරන කට්ටිය දැනටම විශේෂයෙන්ම SVOD4 ප්‍රෝග්‍රෑම් එක තියෙන ඔයගොල්ලන්ට තමයි මේක වැදගත් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති SVOD4 ප්‍රෝග්‍රෑම් එකේ මේ ලැප්ටොප් ප්‍රෝග්‍රෑම් එකේ මේකෙදී ඔයගොල්ලන්ට පුළුවන් මේ IO කන්ට්‍රෝල් එක මෙතන පේන IO කන්ට්‍රෝල් එක මේ SVOD4 එකෙන් සහ SVOD හැම එකෙන්ම ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් IO chip එක. ඉතින් ඒකට අපි යූස් කරනවා කේබල් සෙට් එකක්. ඔයගොල්ලෝ දන්නවා කීබෝඩ් කනෙක්ට් එකට ගහලා තමයි මෙච්චර කල් අපි මේ IO කන්ට්‍රෝල් එක ප්‍රෝග්‍රෑම් කරේ. ඉතින් මෙතනදී SVOD ප්‍රෝග්‍රෑම් එකේ අලුත් software එකකින් ඇවිල්ලා තියෙන ඔප්ෂන් එකක් අපිට පුළුවන් සීරියල් කමියුනිකේෂන් එක හරහා බැටරි එකට දෙන SCL SDA data හරහා අපිට පුළුවන් මේක ප්‍රෝග්‍රෑම් කරන්න. ඉතින් මේක දන්න කට්ටියක් ඉන්න නැති නොදන්න කට්ටියක් ඉන්න නැති නොදන්න කට්ටිය දැනගෙන පිණිස තමයි මේක මම වීඩියෝ එක කරන්නේ. ඉතින් මෙතනදී පුළුවන් ඒ කමියුනිකේෂන් ප්‍රොටෝකෝල් එක යටතේ අපිට මේක ප්‍රෝග්‍රෑම් කරගන්න. මම අද පෙන්වන්න හදන්නේ කොහොමද ඒක කරගන්න කියලා. ඒතර ඔක්කොටම ඉස්සෙල්ලා ඕගොල්ලෝ SVOD4 අලුත්ම software එක download කරගන්න ඕනේ. ඒක ඔයගොල්ලෝට හැම පාරම SVOD ප්‍රෝග්‍රෑම් එක මම මෙහෙම ඕපන් කරගත්තට පස්සේ ඔයගොල්ලෝට මැසේජ් එකක් එනවා අප්ඩේට් එකක් එනවද කියලා. දැන් මේ තියෙන SVOD ඉන්ටර්ෆේස් එක. ඉතින් මෙතනදී ඔයගොල්ලෝට කරන්න තියෙන්නේ මෙතනදී mode of program කියන එක ITE වලට දෙන්න ඕනේ. මේක පුළුවන් ITE chip වලට විතරයි. ඉතින් මෙතනදී අලුත් ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. මෙහෙම KBC I2C කියලා. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ මේ I2C කියන එක සිලෙක්ට් කරගන්න ඕනේ. සිලෙක්ට් කරාම මෙතන එනවා ground එකයි SDA SCL line දෙක. ඉතින් මෙතන කියන්නේ serial data, serial clock කියන දෙක. අපි ඒ දෙක schematic එකෙන් බලනවා අපේ battery connect එකේ කොතෙන්ටද set වෙන්නේ කියලා. අපි ඒ දෙක පාස්සගෙන අපි ground connection එකක් දෙන්න ඕනේ අපේ program එකට. ඉතින් program එකට දෙන ground connection එක තමයි මගේ මේ දම් පාටින් තියෙන්නේ. මම මේක කොහෙට හරි ග්‍රවුන්ඩ් කරගන්නවා. මේ පෙන් එක මම නිකන් ගහලා තියෙන්නේ. මෙහෙම අපි ග්‍රවුන්ඩ් කරගන්නවා. හරියට ග්‍රවුන්ඩ් කරනවද දන්නේ නැහැ. ඊට පස්සේ අපිට තියෙන මේ වගේ පොඩි ඇඩැප්ටර් එකක් අරගෙන සීරියල් ලයින් එකයි SCL SDA ටික හරියට පාසගෙන මෙතනට කනෙක්ෂන් එක දෙන්න. දීලා අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද? බෝඩ් එකට පවර් දෙන්න ඕනේ. මෙන්න මෙහෙම අපි පවර් දීලා මම මේක කරන්න හේතුව මේකෙදී මට මේ IO chip එකේ ප්‍රශ්නයක් ආවා. මොකද්ද? 3 volt 5 volt enable එක කඩ දෙනවා. මම thermal section එක ඔක්කොම සේරම check කරා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙතනදී මේ ඊට පස්සේ මම හිතුවේ මේ IO chip එකේ තමයි ප්‍රශ්න තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේක 3 volt කන්නවා අතාරිනවා ගන්නවා අතාරිනවා. එහෙම ප්‍රශ්නයක් තමයි තිබ්බේ. ඒ කියන්නේ enable signal එක තමයි drop වෙන්නේ. drop වෙනවා ආයි දෙනවා. ඉතින් මම මේක වෙන බෝඩ් එකකින් දාගත්තට හැබැයි මේක අපි ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ නේ. ඉතින් අපි බලමු දැන් මේක කොහොමද කරන්න කියලා. එතකොට මම මෙහෙම ප්‍රෝග්‍රෑම් එකකට ගිහිල්ලා දැන් මේ කලින් හදපු settings ටික හදාගෙන මම මේ read id කියන එක දෙනවා. බලමු අපි read id එකෙන් වැඩ කරනවද කියලා. ඔව් මෙතනදී පේනවා IT series divided detected කියලා. මම මෙතනදී ඕනනම් අපිට තියෙන එකේ බෑකප් එකක් ගන්න පුළුවන්. මට අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක වෙන ලැප් එකක බෑකප් එකක් තියෙන. එහෙනම් මම මේක ඕපන් කරලා මම ඩවුන්ලෝඩ් කරගත්ත ලොකේෂන් එක දීලා රයිට් කරනවා. රයිට් කරාම ඉරේ ස්ටාර්ටින් වෙනවා. ඉතින් අර සුපුරුදු process එක යනවා දැන් SVOD program එක through program වෙනවා. ඉතින් මේක ගොඩක් අය දන්නේ නැතුව ඇති කියලා මට හිතෙනවා. හැබැයි අප්ඩේටඩ් කට්ටිය දන්නවා ඇති. මේක එතකොට අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව මේක program කරගන්න පුළුවන්. බලමු දැන් මේක start writing වෙනවා. දැන් මේක write වෙනවා. ඉතින් ගොඩක් අපේ BIOS chip එකක් read කරනවා වගේ ගොඩක් ඉක්මනට read වෙන්නවත් ගොඩක් ඉක්මනට write වෙන්නවත් නැහැ. read වෙන එක නම් පොඩ්ඩක් වේගෙන් වෙනවා. write එක චුට්ටක් වෙනවා සාපේක්ෂව. මොකද කිලෝබයිට් 128ක BIOS backup එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් 128 කිලෝබයිට් BIOS එකක් ඉක්මනට flash වෙනවා. නමුත් මේකෙදි චුට්ටක් වෙලා යනවා. ඉතින් මෙතනදී අපි හරියටම මතක තියාගන්න ඕනේ ground එක කනෙක්ට් කරගන්න ඕනේ. හදිසියත් ඔයගොල්ලෝට errors ආවොත් සමහර විට බලන්න ඔයගොල්ලෝට අමතක වෙලා ඇති serial clock එකයි date එකයි කොහොමද මේකද කනෙක්ට් වෙන line දෙක කියලා. ඉතින් මේ දෙක මාරු කරලා බලන්න.
බෝඩ් එක පිච්චෙන්නේ මොකක්වත් බෝඩ් එක පිච්චෙන්නේ මොනවත් වෙන්නේ නැහැ. ඒ කොමියුනිකේෂන් ලයින් ටික මාරුණා කියලා. කිසිම VCC එකක් දෙන්නේ නැහැ. මේ තියෙන මේ IO එක තමයි මම සෝල්ඩර් කරගත්තේ. මේක හරියටම ක්ලීන් කරලා නැහැ. දැන් ක්ලීන් කරගන්න ඕනේ. ඉතින් මේක තමයි අපේ process එක. ඉතින් මේක දැන් 148යි 149යි. මේක දැන් දිගටම යයි. හරි අපේ දැන් වෙරිෆයි වෙලා ඔක්කොම ඉවරයි. ඉතින් දැන් අපිට වැඩක් නැහැ මේ ලයින් දෙක මම මේක ලාවට තියලා තියෙන්නේ මේ. හරි. දැන් අපි බලමු මේ බෝඩ් එක ඔන් කරගෙන කොහොමද අපේ ප්‍රශ්නේ විසඳිලාද කියලා. මම දැන් එකපාරටම මේක ඔන් කරනවා. දැන් කැපැසිටි එක තියෙන ඔයගොල්ලෝ දන්නවා. ලයින් එක ෂෝට් කරනකෝ. බලන්න අපේ බෝඩ් එක දැන් ඔන් වෙනවා. අපි බලමු ඩිස්ප්ලේ එනවද කියලා. තාම කරන්ට් එක ගන්නවා මිලි ඇම්පියර් 500 ගානක තියෙන්නේ. මේකේ ඩිස්ප්ලේ එක ගහන්න නැතුව එන්නේ නැද්ද දන්නේ. අපි බලමු. ඩිස්ප්ලේ එක ප්ලග් කරගෙන බලමු කොහොමද මේකේ තත්ත්වය කියලා. ඉතින් ෆෝන් එකෙන් මේ වීඩියෝ එක කරන්නේ තනි අතින් කනෙක්ට් එක ප්ලග් කරගන්නවා. දැන් මට තියෙන්නේ බෝඩ් එක ෂෝට් කරගෙන ඔන් කරගන්න විතරයි. එකපාරක් ඔන් වුණා. මට මේ ජැක් එක ෂුවරුත් නෑ මේ මොකද ජැක් එකත් චුට්ටක් ලූස් කනෙක්ෂන් ගතියක් තියෙනවා. බලමු. හරි දැන් අපේ බෝඩ් එක ඔන් වෙනවා. හරි ඉතින් මේක තමයි තිබ්බ ප්‍රශ්නේ. දැන් මේක දැන් හරි අපේ ප්‍රශ්නේ ඉවරයි. මොකද මේක තිබ්බේ 3 volt 5 volt ලයින් එක කඩ තමයි ඔන් කරන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මොන හරි මේ වීඩියෝ එකකින් ඉගෙන ගන්න නැති කියලා වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, subscribe කරන්න. අපි තා ලක්ෂිත තා චුට්ටයි subscribe කරන්නේ නම් මොන හරි රිපෙස් වෙනවා නම් වීඩියෝ එකේ දානවා අපි නම්බර් එක. නම්බරේට කෝල් එකක් දෙන්න. bye.